කොල්ලෝ ඉක්මනට හොස්පිටල් එකට යමන් නිහාල් ICU එකේලු. ඉතින් නිහාල්ව මං මේ ඊයේ දැක්කනේ ක්ලබ් එකේ කෙල්ලෝ එක ඩාන්ස් කරනවා. ඒක තමයි බං. ඒක උගේ ගෑණිත් දැකලා බං. ළමයා ගුලිය එහෙම කනවද? තියෙනවා නම් ගන්න. බාගේ කමු. ඕ. ඔන්න එහෙනම් මගුල තීන්දුවයි. Nice. ඇත් ගහන්නේ. ඇත්ත කියපන් සිල් ගන්නවා කියලා කොහෙද මෙච්චර වෙලා හිටියේ? මට බෑ. ඔයා ගහනවා. අස්සාව කළත් වයිෆ් වෙලා බෝතල් 4ක් ඉවරයි. අඩෝ ආයි නෙත්මියෝ මතක් වුණා බං. එයා මට දීපු සීතල හාදු මතක් වෙද්දි මට වාවන්නේ නෑ බං. ඇයි නෙත්මි මට මේම කරේ? අපේ ගෙවල් වල ඉන්න ගෑනු කවුරුත් ලස්සන නෑ නංගි. ඒත් මං ආසම ගෑණි ඉන්නේ අපේ ගෙදර. ඒ කවුද? ඒ මං පාර දැකපු ගෑණි. අප්පච්චි මොනවද ඔය කල්පනා කරන්නේ? පොලිසිය කොච්චර මිනිස්සුන්ට ඇරියත් අන්තිමට ඒ මිනිස්සුම තමයි පොලිසියට ඉතුරු වෙන්නේ. ඔබලා දන්නවද? පිරිමි දරදඩුයි කිව්වට පිරිමින්ට තමයි මේ ලෝකේ සැහැල්ලුම දේ තියෙන්නේ. සිතුවිල්ලකට පවා ඒ එසවිය හැකියි. කොල්ලන්ගේ බයික් කීන මේ දවස්වල සැබෑ වෙනවා පේනවා. ගත්තා වගේම පරිස්සමට පැදපන් කොල්ලනේ. දුම රස්නියක් බං කොළඹ තියෙන්නේ. මම මේ ගුලියක් කාලා ඇල්ලේ ආව. Nice. Oh my god! ඔබට බදින්න එහෙම අදහසක් නැද්ද බන්? නෑ බන්. මම මහලු නිවසේකට අපොයින්ට්මන්ට් එකක් දාලා තින්නේ.